පාඩම තියෙන ටේප් පටිය කියවීම. ටේප් පටිය කියවනකොට ඉස්සෙල්ලාම අපි ටේප් පටිය දිහා බලුවොත් ටේප් පටිය තියෙනවා මෙන්න මෙහෙම තහඩු කෑල්ලක් තියෙනවා. එතන ඉඳන් 1 2 3 කියලා මෙහෙම දිගටම 60ට යනකම් තියෙනවා. එතකොට මේ එක ඉලක්කමක් මැද කොටස් 8ක් පිහිටලා තියෙනවා. මේ කොටස් 8 අපි කියවන හැටි බලමු. ඉස්සෙල්ලම මේ එක ඉරකට මේ පුංචි එක ඉරකට කියන්නේ පොයින්ට්ස් එකක් කියලා. එතකොට මේ ටේප් පටිය ගත්තොත් දැන් මම මේක පැහැදිලිව මෙහෙම ලියලා තියෙන කොලයක මේ ටේප් පටිය මෙන්න මෙතන තහඩු කෑල්ලේ මුලට කියන්නේ බිඳුව. ඊට පස්සේ මේ හැම ඉරකටම කියන්නේ පොයින්ට්ස් එකක් කියලා. එතකොට එකක් 4කට බෙදුවහම අපි කියනවා කාලක්. 2කට බෙදුවහම භාගයක්. 3කට ගත්තහම 4න් 3ක් 3 කාලක්. එහෙම කියලා කියනවා. එතකොට මෙතන බිඳුවේ ඉඳන් මේ එකට එක පොයින්ට් එකයි ඉරි කෑලි දෙකකට කාලයි මෙතෙන්ට එනකොට කාලයි පොයින්ට් එකයි මෙතෙන්ට එනකොට භාගයයි ඊට පස්සේ එකට භාගයයි පොයින්ට් එකයි ඊට පස්සේ 3 කාලයි පොයින්ට් එකයි එහෙම තමයි කියවන්නේ. එතකොට ආයි බලන්න බිඳුවේ ඉඳන් එකට පොයින්ට් එකයි දෙවෙනි ඉරට කාලයි තුන්වෙනි එකට කාලයි පොයින්ට් එකයි මෙතෙන්ට භාගයයි පොයින්ට් එකයි 3 කාලයි පොයින්ට් එකයි මෙහෙම තමයි එක ඉලක්කමක් ඇතුලේ කොටස් බෙදිලා තියෙන්නේ. ටේප් පටිය අරගෙන හොඳට බලන්න. ටේප් පටිය මේ විදිහට කියවන්න පුරුදු වෙන්න. දිගටම කියවනකොට ඒක පුරුදු වෙනවා. අපිට ඊළඟට බලන්න තියෙන්නේ අඟල් බෙදීම. අඟල් බෙදීම කිව්වහම මේ අපි හිතමු 7 කියලා. 7 2කට බෙදුවහම 3මාරයි. දැන් මේ අඟල් බෙදීම අපිට 7 4ෙන් බෙදන්න ඕනේ කියලා. අපි මෙන්න මෙහෙම 7 බෙදීම 4 කොටස් 4කට බෙදුවහම දැන් මෙතන 4ට 1යි 4 වරක් 1 4යි මෙතන ඉතුරු වෙන්නේ 3යි 3ට 4 ඒවා නැහැ. එතකොට දැන් අපි සාමාන්‍ය ගණිතයේදී නම් මෙතනට දශම ස්ථානයක් තියලා මෙතනට 10 බිඳුවක් ගන්නවා. මෙතනදී එහෙම කරන්න බෑ. මෙතන මේ කොටස් මේ අතර තියෙන කොටස් ගාන 8යි. 10ක් නැහැ. එතකොට මෙතන 10ක් නැති නිසා අපිට මේක සිද්ධ වෙනවා 8ෙන් වැඩි කරන්න. එතකොට 8 වරක් 3 24යි. මේ 24ට 4 ඒවා බලන්න ඕනේ. එතකොට 24ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි ඉතිරි නැහැ. මෙන්න මෙහෙම තමයි මේක බෙදන්නේ. එතකොට 1යි පොයින්ට්ස් 6යි 1යි පොයින්ට් 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. මේ විදිහට අඟල් බෙදන්න කොලයක් අරගෙන මේ විදිහට මේකේ තියෙන ඉලක්කම් ටේප් පටියේ තියෙන ඉලක්කම් බෙදන්න පුරුදු වෙන්න. 4ට 2ට එහෙම බෙදලා උත්තරේ කොහොමද එන්නේ කියලා බලන්න. මෙතන ඉතුරුවක් ආවොත් සාමාන්‍යයෙන් එකක් එහෙම ආවොත් ආසන්න දශම ස්ථානයට ගන්න ඕනේ. මම හිතනවා පාඩම තේරෙන්නේ නැති කියලා. ඊළඟ පාඩම ගේනකම් ටේප් පටිය කියවන්න පුරුදු වෙන්න.